ටොක්සික් මනුස්සයෙක් වෙනුවෙන් තමන්ගේ මුළු අනාගතයම කැප කරපු ජහුටා සමාධි වගේ තමයි මමත්. දුෂේනි සචින්ගෙන් වෙන් වූ හේතුව මුල් වරට හෙළි කරයි. ජනප්‍රිය රංගන ශිල්පිනී දුෂේනි මේරංගි සහ සචින් ලියනගේ ආදර සම්බන්ධය පසුගිය කාලය පුරා සමාජ මාධ්‍ය තුළ ඉතා ආකර්ශනීය පුවතක් වී තිබුණා. බොහෝ පිරිස් ඔවුන්ට එදෙනාට සුබ පැතුම්ද එක් කර තිබුණා. ඉන් පසුව ඔවුන් වෙනම නිවසක් ගෙන විවාහ නොවී එකට ජීවිතය ගත කරනු ලැබුවා. නමුත් මේ වන විට ඔවුන් දෙදෙනාගේ නිල නොලත් විවාහය දෙදරා ගොස් වෙන් වී සිටිනවා. සචින්ගේ පවතින සැකකිරීම් හේතුවෙන් පසුගිය කාලය පුරාම ආරාධනා ලැබුණු ටෙලිනාට්‍ය පවා අහිමි වී ඇති බවටයි ඇය පවසන්නේ. ඒ පිළිබඳව දුෂේනි මුල්වරට පවසා තිබුණේ මේ ආකාරයෙන්. තමන් ටොක්සික් මනුස්සයෙක් කියලා නොදැන තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ වැරදිම හොයන කෙනෙක් එක්ක ජීවත් වෙන එක කොයිතරම් නම් අමාරුද කියන දේ තේරුම් ගත්ත එකට මුහුණ දෙන්න කෙනෙක්ට ඇර වෙන කෙනෙක්ට තේරුම් ගන්න බැහැ. ජහුටා ටෙලිනාට්‍යයේ සමාධි වගේ දුක හංගගෙන hina වෙන අසරණකම මටත් දැනුණා. මමත් වින්දා. මම කාත් එක්කවත් තරහ නෑ. ආදරය කියන්නේ මේකට නෙවෙයි. යනුවෙන් ඇය පවසනවා.